අද කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ බහුලව ජීවත් වන රිලවුන් ගැන. ශ්‍රී ලංකාවේ ස්වභාවිකව ජීවත් වන රිලවුන් ප්‍රධාන වශයෙන් වර්ග 3ක් ඉන්නවා. ඒ වර්ග අතර එක් වර්ගයක් තමයි මේ ඉන්නේ. මේ රිලවුන් ශ්‍රී ලංකාවට පමණක් ආවේනික විශේෂයක් මේ රිලවුන්. මෙම රිලවුන්ගේ හිස මත තොප්පියක් වැනි රෝම රටාවක් තිබීම නිසා මෙම රිලවා කියන නම ලැබුණු බව සඳහන් වෙනවා. මෙම රිලවුන් බොහෝ දුරට කණ්ඩායම් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම රිලවුන්ගේ ආහාර විදිහට පළතුරු, කොළ, බීජ, මල්, කෘමීන් සහ කුඩා සතුන් ආහාරයට ගන්නවා. ඒ වගේම මෙම රිලවුන් ආහාර හොයාගෙන ගම්මාන හා නගර ආසන්නට පැමිණි ආහාර සොයන අවස්ථා බහුලයි. ඒ වගේම මෙම රිලවුන්ගේ ලක්ෂණ විදිහට ඊටාම බුද්ධිමත් සත්වෙක්. ඒ වගේම කණ්ඩායම් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. එකිනෙකා සමග ශබ්ද, මුහුණේ ඉරියව් සහ ශරීර චලන මගින් සංනිවේදනය කරගන්නවා. ඒ වගේම වනාන්තරවල බීජ පැතිරවීමෙන් පරිසරයට වැදගත් සේවයක් ඉටු කරනවා. ඒ බව දැනගෙන හිටියද? එහෙනම් අපිට මේ රිලවුන් ලොකු සේවයක් කරනවා. ඒ වගේම මෙම රිලවුන්ට ඇති තර්ජන අපි බලමු මොනවද කියලා. වනාන්තර විනාශ වීම, මිනිස් සත්ත්ව ගැටුම්, ඒ වගේම විදුලි රැහැන් හා මාර්ග අනතුරු, ඒ වගේම නීති විරෝධී ලෙස අල්ලා සුරතල් සතුන් ලෙස තබා ගැනීම. මෙන්න මේව තමයි රිලවුන්ට තියෙන තර්ජන. ඒ වගේම ශ්‍රී ලංකාවේ රිලවුන් අපගේ ජෛව විවිධත්වයේ වැදගත් කොටසක් වන අතර ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම ඔවුන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා.